මේ අපේ පුතාට අකුරු කියවපු දවස වීඩියෝ ගන්න නම් බැරි වුණා. අපි ඡායාරූප ටිකක් ගන්න නම් අමතක කරේ නෑ. මොකද දෙමව්පියෝ විදිහට දරුවෙක්ගේ මේ වගේ වැදගත් දවස් එයාට අනාගතය වෙනුවෙන් එකතු කරලා තියෙනවා වගේම දරුවෝ කාලයත් සමග ඉදිරියට යද්දී දවසක අපිට ඉතුරු වෙන්නෙත් මේ විදිහට එකතු කරගත්ත දෙයක් විතරයි නේද? හරි. දැන් අපි මේ දේවල් කොහොමද කරේ කියලා කියන්නම්කෝ. අවශ්‍ය කැවිලි අපි නම් ගෙදර හදාගත්තා. තමාට පහසු විදිහට එය සූදානම් කරගන්න පුළුවන්. බෞද්ධයෝ වශයෙන් අපි බුදුහාමුදුරන් මූලික කරගෙන තමයි මේ දේවල් කරන්නේ. ප්‍රධාන වශයෙන් මේ විදිහට ටේබල් දෙකක් වගේ තියලා මේ විදිහට හදාගන්න පුළුවන්. මීට වැඩිය ලස්සනට හදාගන්න පුළුවන් ඔයාලට. මං ඉතින් ගෙදර බුදු පිළිමය සහ අපි සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙන්නත් එතනින් තිබ්බා. ඒ වගේම ගණ දෙවියන් සහ සරස්වති මෑණියන්ගේ පින්තූර දෙකකුත් ඕන වෙනවා. ඊට පස්සේ අපි ගණ දෙවියන් සරස්වති මෑණියන් මුල් කරගෙන තමයි පළතුරු පූජාව, කැවිලි පූජාව කරන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා බුදුන්ට අපි පූජාව තියන්න ඕනි, කිරිපිඩි පූජාව. ඒ වගේම මල් පහන් පත්තු කරලා, සුවඳ කූරු පත්තු කරලා ඒ ටික කරන්න ඕනි. ඊට අමතරව අපි තැඹිලි ගෙඩියක් තිබ්බා, කැවිලි වට්ටි දෙකක් සහ පළතුරු වට්ටි දෙකක්. එතකොට මට මතක විදිහට අපි තව තියෙනවා විලඳ මීපැණි, ඔය වගේ පොඩි පොඩි දේවල්, උක් හකුරු, ඒ වගේ දේවල් චුට්ටක් තියෙනවා. ඒක අපි දැන් නැකත් බලන්න දෙනවනේ දරුවගේ වෙලාව. අන්න ඒ දුන්නහම නැකත් පත්‍රය හම්බ වෙනකොට එහි සඳහන් වෙනවා අපි මොනවද තියන්න ඕනි කියලා. ඊට අමතරව හෝඩි පොත්, ලස්සන රූප තියෙන පොත්, එතකොට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක තියෙන පොත්, ඒ වගේ ඉතින් කැමති නම් ගල් ලෑල්ලක්, වැලි පිල්ලක් වගේ. ඉතින් ඔයාලා කැමති විදිහට අකුරු ලියන්න පාවිච්චි කරන්න. අපි නම් පොතේ තමයි ලිව්වේ. ඉතින් විශේෂ කියලා එහෙම ලොකු දෙයක් නැහැ. ඉතින් කාර්යබහුල දෙමව්පියන්ට පුළුවන් කැවිලි ටික වුණත් කාට හරි ඕඩර් එකක් දීලා හදාගන්න, නැත්නම් කඩෙන් වුණත් ගන්න තියෙනවනේ. එහෙම හරි කරගත්තට ඒකේ වැරදක් මන් දන්න තරමට නම් නැහැ. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. නැකතට අකුරු කියවලා ඉතින් ඒක වැඩිහිටියෙකුට තමන්ගේ අම්මා තාත්තට හෝ ඒක තමන් කැමති විදිහට තීරණය කරන්න පුළුවන්. කාලව්වද දරුවන්ට අකුරු කියවන්න කියලා. ඉතින් අපේ පුතාට නම් මම තමයි අකුරු කියෙව්වේ. ඉතින් මේ වගේ තමන්ගේ පුතාගේ අකුරු කියවීමේ දවස ලස්සන කරගන්න පොඩි හරි අදහසක් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මගේ channel එක subscribe කරන්න. ඉතින් මේ අපි එයාගේ අකුරු කියවපු දවසේ ගත්ත පින්තූර ටික තමයි ඔයාලට මේ බලන්න දාලා තියෙන්නේ. ඉතින් ලස්සනයිද කියලා කමෙන්ට් එකකුත් තියාගෙන යන්න අමතක කරන්න එපා.